අපි ඔයාලට කියලා දුන්නා setting out කරලා අංශක අණුවට හදාගන්න හරිම විදිහ සහ plan එකට අනුව room, living, dining යන කොටස් භූමියේ බෙදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් next part එකට යමු. අපිට ඊළඟට කරන්න තියෙන්නේ අපි plan එකට අනුව බෙදාගත්ත කොටස් වලට අත්තිවාරම් කපා ගැනීමයි. මතක තබා ගන්න අත්තිවාරමට කාණු කැපීමේදී අපි දාන නූල පොළොවට පොඩි උසකින් දමා ගන්න. ඒ විට අපිට තවත් වැදගත් කොටසක් තමයි අපි excavation එක කරද්දී අපි කපා ගන්නා කාණුව කොච්චර ගැඹුරකට යා යුතුද යන නිගමනය කර ගැනීම. plan එකේ දකුණු කෙළවරේ foundation detail කියලා කොටසක් තියෙනවා හඩ. ඒකේ සඳහන් කරලා තියෙනවා අපිට අවශ්‍ය ප්‍රමාණය කොච්චරක්ද කියලා. නමුත් සමහර අවස්ථාවන් වලදී අපි excavation කරන් යද්දී පොළොව තරම් ශක්තිමත් නැති බවක් දැනෙනවා. එවිට අපි කළ යුත්තේ පිහිටි පොළොවට කපා ගැනීමයි. පස් වර්ග කීපයක් තියෙනවා අපිට හම්බෙන්න පුළුවන් බුරුල් පස, තද කබොක් පස, ගල් පස් මිශ්‍ර වුණු පස. අපිට සමහර අවස්ථාවලදී පස මතු පිටින් බලලා නිරීක්ෂණය කරලා කොච්චර ගැඹුරට යා යුතුද යන්න තීරණය කරන්න පුළුවන්. බුරුල් පස කියන්නේ අපිට ලෝඩ් එක දරා ගන්න බැරි පසක්. බුරුල් පසේ නිවසක් ඉදිකිරීමේදී සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. අපිට අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා කම්පැක්ෂන් එකක් කරන්න වෙනවා. තද කබොක් වගේ පසක් හම්බුනොත් ඒක ෆවුන්ඩේෂන් එකකට ගොඩක් හොඳ බේස් එකක් වෙනවා. සමහර වෙලාවට වතුර සහ මඩ පස් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලදී අපිට පුළුවන් කළුගල් අතුරලා ස්ට්‍රෝං බේස් එකක් හදාගන්න. දැන් මේ රෙඩි වෙන්නේ ගෙදර බර අල්ලගන්න මුල්ම කොටස හදන්න. එක්ස්කවේෂන් එක හරියට කරොත් ඊළඟට එන ෆවුන්ඩේෂන් වැඩ ටික ගොඩක් ලේසි වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති සිමෙන්ට් වලින් කම්බි වලින් විතරක්ම නෙමෙයි ගෙදරක් ශක්තිමත් කරන්න කියලා. next part එකෙන් අපි ඔයාලට බේස් වලවල් කපන්නේ කොහොමද, ෆවුන්ඩේෂන් එක වෙන්නේ කොහොමද, බේස් කොන්ක්‍රීට් එක දාන්නේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ හම්බෙමු. මේ වගේ කන්ස්ට්‍රක්ෂන් ඩීටේල් ගොඩක් ඉගෙන ගන්න ආස නම් page එක follow කරන්න, වීඩියෝ එක වටනවා නම් like එකක් දාන්න, අනිත් අයට වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න.